හෙලෝ නංගිලා මල්ලිලා ඔයාලට විශේෂ පණිවිඩයක් දැනුවත් කරන්න තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන තියෙන්නේ. විශේෂ පණිවිඩයක් කියන්නේ මෙහෙමයි. ඔයා දැන් මේ 2026 අපසු උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාංශයෙන් හෝ භෞතික විද්‍යාංශයෙන් එහෙම නැත්නම් බයෝ හෝ මැත්ස් කරන ළමෙක් නම් ඔයාට තමයි මේ වීඩියෝ එක. හරි. මේ වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ මේ අන්තිම දවස් කිහිපේ අපි මොනවද කරන්න ඕන, කොහොමද අපි අපේ ප්‍රතිඵලය වැඩි කරගන්න කියන ඒ ඔස්සේ තියෙන යම් යම් කරුණු ටික. දැන් ගොඩක් මේ විදිහේ එක්සෑම් එක කිට්ටු වෙනකොට ළමයි ස්ට්‍රෙස් වෙනවා. ඒ ස්ට්‍රෙස් එක අඩු කරගන්න සහ ස්ට්‍රෙස් එකකින් මිදිලා ස්ට්‍රෙස් එකෙන් ඉන්නේ නැතුව අපි කොහොමද අපේ ටාගට් එකට යන්නේ, අපි ඉන්නේ මොන මට්ටමේද, ඒ ඉන්න මට්ටම දියුණු කරගන්නේ කොහොමද? සීමිත දවස් ප්‍රමාණයක් තියෙන්නේ. මේ වෙනකොට ටයිම් ටේබල් ලැබිලා තියෙනවා. අගෝස්තු 10 වෙනිදාට එක්සෑම් එකට ඩේට් එක හම්බෙලා තියෙනවා. එතකොට මම කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම රසායන විද්‍යාව සම්බන්ධයෙන්. රසායන විද්‍යාවට මේ ප්ලෑන් එක කිව්වට ඔයා ෆිසික්ස් කරන ළමයෙක් නම් ඔයාට මේක ෆිසික්ස් වලටත් යොදා ගන්න පුළුවන්. ඒ වගේම බයෝ කරන ළමයෙක් නම් බයෝ වලට යොදා ගන්නත් පුළුවන්. හරි. ඇයි මම මෙහෙම ප්‍රධාන වශයෙන්ම මේ සබ්ජෙක්ට් එක රසායන විද්‍යාව ගැන කතා කරන්නේ? මම ඔයාලා වගේම රසායන විද්‍යාව ඉගෙන ගන්න ළමයින්ට මේ පාර විභාගයට යන්න උදව් කරන කෙනෙක්. ඒ කියන්නේ මම ක්ලාස් කරන කෙනෙක්. හරි. ඔක්කොටම කලින් රසායන විද්‍යාව තියෙන්නේ අගෝස්තු 19 වෙනිදා. එහෙනම් ඒ දවසට වැඩ කරන්නේ කොහොමද? ඒ දවසට ලෑස්ති වෙන්න නම් අපි දැන්ම ඉඳන් පාස් පේපර්ස් ටික කරන්න ඕන. කොහොමද පාස් පේපර්ස් කරන්නේ? ඒක තමයි මේ කියන්නේ. මුලින්ම ඔයා තෝරගන්න ඔයාට පහසුම සහ වැඩියෙන්ම විෂය නිර්දේශය ඇතුලේ රිපීට් වෙලා දෙන ප්‍රශ්න. ඒ මොනවද? සාමාන්‍යයෙන් ඔයා ගොඩාක් දුර්වල ළමයෙක් නම්, ගොඩාක් දුර්වල මට්ටමක ඉන්න ළමයෙක්ට එක දිගට පාස් පේපර්ස් ටික කරගෙන ගියොත් එයාගේ ලෙවල් එක අප් කරගෙන අනිවාර්යයෙන්ම සමත් වෙන්න පුළුවන්. සමත් මට්ටමේ සිටින ළමයට C සාමාර්ථයකට යන්න පුළුවන්. C සාමාර්ථය ළමයට B එකකට යන්න පුළුවන්. B එකේ ළමයට A එකකට යන්න පුළුවන්. ගොඩක් දැනුම තියෙන ළමයි නතර වෙලා ඉන්නේ C එකේ. එයාලට A එකකට උනත් යන්න පුළුවන්. ඇත්ත කතාව C එකේ ළමයට A එකේ දැනුම තියෙනවා. හැබැයි එයාලට A එකකට යන්න බැරි ප්‍රධාන හේතුව තමයි එයාලා ප්‍රශ්න කරලා නැහැ. එහෙනම් දැන් ඔයා පටන් ගන්න පාස් පේපර්ස් ටික කරලා C මට්ටමේ ඉන්නවනම් A මට්ටමට ඒ පින්ම පනින්න. අපි බලමු මොකද්ද කරන්න ඕන කියලා. එන්න.